දරුවනි සුබ දවසක්. අපි පහවසට ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක තමයි ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මෙතන කියනවා මෙන්න මේ විදිහට ගණකයක් දීලා තිනවා අපිට. මේ විදිහට ගණකයක් දීලා තිනවා. මේ ගණකේ කියනවා මෙම ගණකේ සෑම පැත්තකම තින්තාලේප කර ඇත. තින්තාලේප කරලා තිනවා හැම පැත්තකම. මෙහි තුන් පැත්තක තින්තාලේප කර ඇති ගණක සංඛ්‍යාව වන්නේ. පැති තුනක් තින්ත ගැවුණු ගණක කියද කියලා අහනවා. බලන්න මෙන්න මෙතන ගණකයක් තියෙනවා මේ. මෙන්න මේ ගණකේ පැති තුනේම තින්ත ගෑවිලා තියෙන්නේ. මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්තයි. ඒ විදිහට මෙහා පැත්තේ ගණකයක් තියෙනවා. ඒකෙත් පැති තුනේම තින්ත ගෑවිලා තියෙන්නේ. හරිද? හරිද? මම ආයෙ පාඩ කරලා පෙන්නන්නම්. මෙන්න මේ ගණකේ. මේ ගණකේ පැති තුනේම තින්ත ගෑවිලා තියෙන්නේ. මෙන්න මේ ගණකේ. එහා පැත්තේ තියෙන එකේ පැති තුනේම ගෑවිලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ගණකයක් තියෙනවා මේ. මෙන්න මෙතනයි මේ පැත්තයි මේ පැත්තයි පොළොවට තියෙන පැත්තයි යට පැත්තයි තින්ත ගෑවිලා තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ ඒ වගේම ගණකයක් තියෙනවා. එතකොට මෙතන අපිට ගණකාව 4ක්. ඊට පස්සේ බලන්න මේ ගණකේ මේකෙත් එහෙමයි. තුන් පැත්තක තින්ත ගෑවිලා තියෙන්නේ. මේකක් තියෙනවා. මේකක් තියෙනවා. තව එහා පැත්තෙන් තව ගණකයකුත් තියෙනවා. එහෙනම් ගණක ඔක්කොම වෙනවා කියද 8ක. දැන් තුන් පැත්තේ තින්ත ගෑවිලා තියෙනවා ගණක 8ක. ඒ වගේ එක් පැත්තක තින්තාලේප කර ගණක සංඛ්‍යාවන්නේ. එක් පැත්තක. එක් පැත්තක තින්තාලේප කරලා තියෙනවා. බලන්න මෙන්න මේ ගණකේ. මේ ගණකේ මේ පැත්තේ විතරයි තින්තාලේප වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒට කෙලින්ම විරුද්ධ පැත්තෙත් ගණකයක් තියෙනවා. ඕකෙත් එක පැත්තයි තින්ත ගෑවිලා තියෙන්නේ. එහෙනම් ගණක කීයද එක් පැත්තක තින්තාලේප වුණු ගණක 2යි. හරිද? ඔන්න ගණක 2යි එන්නේ. හරිද? ඕකට 2යි එන්නේ. ඊට පස්සේ පැති දෙකක තින්ත ගෑවුණු ගණක සංඛ්‍යාව. පැති දෙකක අපි බලමු පැති දෙකක කොහොමද? පැති දෙක. බලන්න මෙන්න මේ ගණකේ. මේ ගණකේ මේ පැත්තයි මේ පැත්තයි මේ තින්ත ගෑවිලා තියෙනවා. එතනම පිටිපස්සෙන් තියෙන ගණකේ මේකේ. මේකයි එතනින් එහා පැත්තේ එකයි. තින්ත ගෑවිලා තියෙන පැති දෙක. ඊට පස්සේ මේ ගණකේ ගන්න. මේ පැත්තයි මෙන්න මේ පැත්තේ. ගණකේ පැති දෙකේ තින්ත ගෑවිලා. ඊට කෙලින්ම එහා පැත්තේ ගණකයක් තියෙනවා. ඒකෙත් මොකද වෙලා තියෙන්නේ? පැති දෙකක් ගෑවිලා තියෙන්නේ. බලන්න ඊට පස්සේ මෙන්න මේ ගණකේ. මේ ගණකේ බලන්න මේ පැති දෙකක තින්ත ගෑවිලා. ඊට කෙලින්ම පිටිපස්සේ ගණකේ. මේ ගණකේ පැති දෙකයි. මේ යට ගණකේ බලන්න මේ පැත්තයි ඊට පොළොව යට පැත්තේ පැති දෙක තින්ත ගෑවිලා තියෙන්නේ. ඊට කෙලින්ම එහා පැත්තේ ගණකයක් තියෙනවා. දැන් කොහොමද අපි ඒක දැන් අපිට ආපු ටික එකතු කරගන්න බලන්න. කොහොමද අපිට ආවා මේ ගණකේ ආවා. මේ ගණකේ ආවා. මේක ආවා මේක ආවා. එතන කීයද? එතන ගණක 4යි. ඕකට කෙලින්ම එහා පැත්තේ 4ක් තියෙනවා. එහෙනම් ඔක්කොම කීයද? 8යි. අපි බලමු උත්තරේ තියෙනවද කියලා. මෙන්න තියෙන උත්තරේ. උත්තරේ කීයද? ගණක 8යි. හරිනේ. ඉතින් මතක් කරනවා ඔයාලට අදත් අපි මතක් කරනවා. ඉතින් අපේ ප්‍රගතිමාන පේපර් කට්ලේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගණිත ගැටලු කෙටි ක්‍රම සහ පෙරහුරු ප්‍රශ්න පොත මිලදී ගන්න පුළුවන්. ඉතින් අපේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ 0.71 521යි 0.519ට WhatsApp පණිවිඩයක් දෙන්න. අපේ ගෙවීම් විස්තර දැනගන්න. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්.